සුවඳ. අම්බිගම ඉතින් තියෙන්නේ මේතර තමයි දැන් සුපිරිම තැන. මේ බෑන්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ. කලවම් කරන්න තියෙන්නේ හොඳට නේද? ඉතින් දැන් මේ කට්ටිය පොඩි සප්පායමක් වෙන්න යන්නේ. කලින් කල හැකි වෙන කැටි විසිරවලට යාළුවනේ අපි දැන් මේ යනවා මාළුවේ දෙන්නෙක් තුන් දෙනෙක් ගන්න මේ බාබිකියු එක දාගන්න රැට. අද එන කට්ටියට සංග්‍රහ කරන්න. ඉතින් ආවා. බලමුකෝ ගිහිල්ලා. ඒ අයියා හිටියොත් හොඳයි එතන. ඉතින් යාළුවනේ දැන් මේ අපි මාළු ගන්න ඇවිල්ලා ඉන්නේ මෙතන උරුතොට පොළට. ඉතින් ඔළුවක් අතර තියෙනව නේද? ඔව් ඉතින් අපි දැන් කෑ ගැහුවා කිව්වා ටිකක් ඉන්න කියලා. ඉතින් රැට බාබිකියු එක දාගන්න දැන් මේ මාළු ටික අරන් යන්න ආවේ. ලොකු මාළුවෙක් දෙන්නෙක් වගේ ගමු නේද? පොඩි දෙන්නෙක් වගේ තුනක් හතරක් තිබ්බොත් ඇති. ඉතින් කොහොමද පරිසරේ? අපි ගම කියන්නේ මේකයි. ඉතින් මේක විදිහට අපේ ගමටම එන්න ඕනේ. අම්බේ ගම ඉතින් තියෙන දැනට තියෙන සුපිරිම තැන තමයි මේක. අපි ඇවිල්ලා ඉන්නේ අද. ඉතින් මේ අපේ කවුඩලි අධිපතිතුමාත් ඉන්නවා මාත් එක්ක. ඉතින් එතුමා තමයි මාළු දැන් කතා කරලා ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. අපි බලමු. මේ මාළු අරන් ආවට පස්සේ ඒ දීවර මහත්තයා මාළු ටිකත් අරගෙන අපි යන් අපේ තැනට ගිහිල්ලා මාළු ටිකේම රැස්ති කරගන්න ඕනේ නේද? මාළු ටික මස් ටික මොනවද තියෙන්නේ? ගොඩ ජාති තියෙනවානේ. හරි ඒක කියන්නේ යාළුවනේ. ඔල් රැයට බලන්න. රැයට තව පොඩි විශේෂ දෙයක් අපි කරනවා නේද අද? එහෙනම් රැඳිලා ඉන්න. මාළු තියනවද අද? ඉතින් අපිට එන ගමු නේද? ලොකු මාළු වගේ නේද? ඉතින් යාළුවනේ මාළු ටිකක් ආවා දැන්. ඉතින් මේ අපේ මේ අයියා මාළු ටික දැන් අපිට අර මොකක්ද මේ කෝට් එකට පටලවලා දෙනවා අපිට ගෙනියන්න ලේසි විදියට. ඉතින් එන අපි මේකත් අරගෙන ගිහිල්ලා ඊළඟට කරන්න ඕන වැඩ ටික කරමු. යාළුවනේ මේ අපිට මාළු ටික කපලා දෙන්න මේ මාළු අල්ලගෙන ආපු මේ දීවර මහත්තයා මේ අයියම මේ සෙට් වුණා. ඉතින් අනේ බොහොම ස්තුතියි. මාළු ටික කපලා දෙන්න පුළුවන් නේ. ඉතින් ඒ අයියම අපිට මාළු ටික කපලා දෙයි. ඒක ලොකු දෙයක්. මේ ඒගොල්ලෝ දන්නවා හොඳට කපලා දාන්න ටක් ගාලා. එහෙනම් රැඳිලා ඉන්න. ඉතින් යාළුවනේ මේ අද හැන්දෑවට මෙහි කට්ටියක් එනවා. මේ කට්ටියට පොඩි සංග්‍රහයක් දීලා බාබිකියු පාටියක් දාලා පොඩි 3 piece එකක් වගේ ඇදුරු පාටියක් වගේ කරන්න යන්නේ. ඉතින් මෙතන තමයි මේ කට්ටිය සෙට් වෙන්න යන්නේ. ඉතින් බලන්න කොච්චර ලස්සන තැනක්ද කියලා. ඕගොල්ලෝ ආවොත් සියලු සප පාසුකම් එක්ක හොඳ ලස්සන දවසක් දෙයක් ගත කරලා යන්න පුළුවන්. දැක්කනේ? ඉතින් යාළුවනේ මේ උලම් පාර නම් තියෙනවා අද සැරටම. ඉතින්
නිෂ්කලංක පරිසරෙත් එක්කම පාරත් අද හොඳට වැදිලා තිනවා. තේිනව නේද? මගේ ටී-ෂර්ට් එක. ඉතින් ඒ තරම් උඩම් පාර කරයි. ඉතින් දැන් අපි අකලෑස්ති වෙන්න යන්නේ රෑ වැඩ ටිකට. ඉතින් එහෙනම් ආයි හම්බෙමු. ඉතින් යාළුවනේ මේ දක්ෂ කවි කියන අක්කා කෙනෙක් අපිට හම්බුණා. ඒ ගමෙන්ම. ඉතින් මේ අපේ අවුදෙලියේ අධිපතිතුමාලගේ ඥාතිත් වෙනවා. ඉතින් අක්කේ එන ආයුවන්. ආයුවන්. ඉතින් අපිට කියන්න ඔයාගේ නම. පෑගෙන විටදී හම්බේගමු තනනිල්ල ආසයි දකින්නට විසිරෙන හසරැල්ල රූපෙත් හැඩයි වාගේ සැර ගිනිදල්ල රූපී මමයි සරසවියගේ පොඩි කෙල්ල රූපී අක්කා. එහෙනම් ඔබ සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි. ඉතින් බුලත් කොච්චර කාලයක් තිස්සේ කරනවද? අවුරුදු 10ක විතර ඉඳලා. අවුරුදු 10ක් තිස්සේ. ඔව්. එහෙමද? නැතුවම බැරි බාන්න නැතුවම බැරි මේකක් වුණා මේක නේද? පැල් රකින්නකොට ඕක වෙනවනේ. ඔව් පැල් රකින්නකොට අනිවාර්යෙන් අවශ්‍යයි නේද? අවශ්‍යයි. ඒකනේ. දවසට කී පාරක් විතර කනවද? දවසට 6 පාරක් විතර හය පාරක් විතර. ඔව්ගේ තමයි ඔක්කොම මඩිස්සලේ තමයි ඔක්කොම තියෙන්නේ. ඔව්. ඒකනේ. මොනවද තියෙන්නේ ඔගේ? ඊය තියෙන බුලත් තියෙනවා. දුනු තියෙන දුම්කල තියෙනවා. ඌගේ බුලතේ බලේ දන්නේ ඉතින් කඩමනුස්සයා තමයි නේද? ඔව් ඔව්. ඉතින් යාළුවනේ මේගොල්ලෝගේ දැන් මෙතන මේ නවාතැන් පාසුකම් එහෙම හොඳට තියෙනවා. මේ පේන්නේ. පේනවද? එක කාමරයක් මේ. ඉතින් මේකේ ඉන්න පුළුවන් 4 දෙනෙකුට හොඳටම තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ආවොත් මේක එක කාමරයක් ෆැමිලි එකකට පුළුවන්. මේක ඇටච් බාත්රූම් එකක් තියෙනවා. ඩබල් බෙඩ් දෙකකුත් එක්ක.
ඉතින් විජේසිංහ මහත්තයා මේ කොහොමද දැන් අපේ කවුඩලිය resort එකට එන කට්ටියට කොහොමද මොනවද ඔයාගේ දැන් අලුතෙන් එක්කව වෙච්ච දේවල් මොනවා දේවල්ද දැන් තියෙන්නේ දැනගන්නත් එක කියමු බලන්න. මේ දවස්වල අපේ කාලෙන් කාලයට වෙනස් වෙන මොකද තියෙන මේ පැත්තට ආවෙනික දේවල් එක්ක වෙනස් වෙන මේ දවස්වල આવොත් වරක තියෙනවා කන්න, වැල තියෙනවා, ගස් ලැබු තියෙනවා හැමදාම දෙන, පත්තක්ක තියෙනවා, peer තියෙනවා, රටකජු තඹපුව තියෙනවා, පිපිඤ්ඤ තියෙනවා. ඉතින් වැව් මාළු ටික මාස් ටික ඔක්කොම ඉතින් අපි ඇති වෙන්නම දෙනවා. ඊට අමතරව මේ දවල් එන කෙනෙකුට මොන වගේ දේවල්ද හම්බෙන්නේ දවල් කෑමට? මේ දවස්වලත් වෙනද වගේම බටු මෝජුව තියෙනවා. මුරුංගා කිරිහොද්දක් තියෙනවා. මයිය පොකල තිබ්බොට දාලා කොටලා තියෙනවා. කෙසෙල් මුව තියෙනවා. කොස් තියෙනවා. මයිය කතම්බල තියෙනවා. ඊට පස්සේ මා වැව් මාළු බැදලා තියෙනවා. ඊට අමතරව තව මොනවා හරි කරවල තිබ්බොට දාලා බැදුමක් මොනවා හරි තියෙනවා නේද? තියෙනවා ඩෙසර්ට් එකට මේ කිරි තියෙනවා. එතකොට රැට ඉතින් අර කෑම ටික බයිට් වර්ග 9ක් විතර වැටෙනවා. ඔව්. ඔය ටික ඔක්කොම ඉරුවට එක්කෙනෙකුට වඩට කිලෝ එකකට එහා වැටෙනවා. ආයෙත් කන්න හිතන්නවත් බෑ අපි. ඒ වගේ වෙලාවට ගොඩක් වෙලාවට මේ වැව් මාළුවේ තලපයි හදනවා. එහෙම නැත්නම් වැව් මාළු පරිපූර්ණයට හදලා අර රොටි හදනවා කැරට් ලීස් රතු ලුණු පරපුංචෝ ටික දාලා රොටි ඒවලි හදා දෙනවා. ඒකත් ඔන්න රොටියක් නැත්නම් ඒකම පොඩි පරිප්පුවකුත් දැම්මනම් හොඳ ටෙම්පරාදුවක් එක්ක ටෙම්පරාදුවක් ඒකත් වටිනවා. වැව් මාළු කට සම්බලු වේලි. එතකොට උදේට ඔයා කිරි වීදුරුවක් දෙනවා කිව්වා නේද? එළ කිරි වීදුරුවක්. දෙනවා වීදුරුවක් නෙවෙයි අපි ඒක ඇති වෙන්න දෙනවා. දෙනවා. එහෙමද? එළ කිරි දෙනවා. ඊට පස්සේ අපි ඒ ටික දීලා ඉවරලා උම්මලකට කට සම්බෝලයි කිරිබත් තියෙනවා. කිරිබත්යක්. එහෙම නැත්නම් උම්මලකට කට සම්බෝලයි විතරේකුයි අල කිරිහොද්දකුයි එහෙම දෙනවා. ඒකුළු බත් තියෙනවා. එතකොට අපි දැන් ඇත්තටම හොඳ මෙනියු එකක්. එතකොට කොහොමද එකයි කුඩ කීයක් විතර වෙනවද? දැන් දවල් කෑම ගන්න නැතුව රැයට මෙතෙන්ට ආවොත් එප රැය කෑමයි උදේ කෑමයි එක්ක. රැය කෑමයි උදේ කෑමයි එක්ක වුණොත් 4500ක් ගන්නවා. හරි. දවල් කෑමත් එක්ක 5000ක් ගන්නවා. 5000ක් ගන්නවා. සාමාන්‍යයෙන් 10 දෙනෙක්ගෙන් 8 දෙනෙක්ගෙන් යහවත් වුණ නැත්නම් අපිට මෙතන වැඩක් නෑ. ඕ. වැඩක් නෑ. අපි මොකද එක්කෙනෙක් ආවොත් මේ තරම් තියෙන්නේ කොහොම ඒ වෙනුවෙන් කරනවා. කපල් එකට 15ක් වගේ ගන්නවා. එන ඔක්කොම ඉතින් අපෙන් වැඩි කියන්නේ ඇතිද කියලා අහන මිසක් කවදාවත් එහෙම අනිවාර්යයෙන්. අනිත් එක දා ඔයා මට කිව්වනේ දැන් බැරි වෙලා කවුරු හරි අතරමං වෙලා බස් නැතුව කැඩිලා නම් මොන හරි යන්න එන්න මගක් නැතුව ඉන්නේ ඉඳ කෝල්ලක් දෙන අනිවාර්යෙන් මෙතන නවතන් දෙනවා සල්ලි ගන්නෙත් නැහැ. සල්ලි ඕනේ නැහැ පුළුවන් විදිහට. ඔව් මනුස්සකමට නේද? සෙනික වල එස්ටි වෙන එකක් නේ අපි ඒක ඒ වෙලේ පුළුවන් විදිහට. ඇවිල්ලා කෝල් එකක් දෙන්න අනිවාර්යෙන් ඕගොල්ලන්ට මෙතන නතර වෙලා යන්න පුළුවන්. ඔව් කැමරේකුත් දෙයි මේ අපේ සහෝදරයා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවල සල්ලි ඕනෙත් නැහැ මනුස්සකමට. ඇවිල්ලා යන්න එච්චරයි. එහෙනම් සතුටුයි. මේක අපි ඉස්සරහට ලස්සනට කරගෙන යන්නයි තියෙන්නේ නේද? ඉතින් යාළුවනේ දැන් මේක තමයි ඊළඟ ඕගොල්ලෝ આવොත් නවතන් ගන්න පුළුවන් ඊළඟ තැන. හරි ලස්සනයි මේ. ලස්සන ඇන්ටික් විදිහට ජනේලෙකුත් දාලා තියෙනවා මෙතන. ඒකයි ඊට අමතරව පොඩි පූර්වෙන් දෙක තුනක් තියෙනවා. ඔම්මෝ අද නම් හුලම් පාර හෙන සැරයි. ඉතින් ඊට අමතරව මේ බලන්න. මේකේ නතර වෙන්න පුළුවන් කෙලින්ම ඩබල් බෙඩ් එකක් කපල් එකකට නතර වෙන්න පුළුවන්. බලන්න කොච්චර සීවිසන සිල්ලි දිනා මේ මෙතනින් එහාම බැලුව ගම්ම මේකත් තියෙනවා. වතුර පාරක් තියෙනවා ලස්සනයි. ඇත්තටම නියමයි මෙතන. ඉතින් ඒ මෙතනින් එළියට ආපුවට පස්සේ නිස්කලංක පරිසරේ. ආයේ ඔය 5 star hotel වලවත් නෑ මේ වගේ නිස්කලංක බව. බලන්නකෝ ඇත්තටම කියනවනේ. යාළුවනේ දැන් අපි මේ ඒකක් බොන්න යන්නේ මේ අපේ කට්ටියට ඒකක් හදලා. ඉතින් අපි දැන් එන කට්ටිය මේ
අපේ ගෙස්ලා ටිකක් දැන් එන ගාම්ම. ඉතින් තව ටිකක් හම්බෙන්න දැන් අපි යන්න ඕනේ මීකිරි ටිකක් අරන් එන්න. මීකිරි ටිකක් අරගෙන එන්න. ඉතින් යාළුවනේ අපි මේ කිරි ටික ගන්නවා මීකිරි ටික. ඉතින් මේගොල්ලෝ මේ මීකිරි මුදවන තැනක් මේ රත් කරන තැන. දැන් අපි කිරි හැටි ගත්තා. කො පෙන්නන්න ඕනේ කිරි හැටි. කොහොමද? සුපිරි බඩුයි. ඉතින් මේ වගේ කිරි කන්න නම් ඉතින් මේ පැත්තට එන්න ඕනේ. නැත්නම් මේ. ඔව්. මේ කිරි හැටියක් කීයක් වෙනවද මේ සාමාන්‍යයෙන්? අපි 300යි. ආහා. උඩිය කරුවේ බෙලංගනේ මේ බැහැන මේ හටි මිලයි. ඒකත්. සුවඳ. ඉතින් මේ දැන් හදපු ගාම්ම තමයි අපි ගත්තේ. ඉතින් මේ මෙතන තැනක හදනවා. ඒ අම්මගෙන් ගත්තේ. දැන් අපි ටිකක් කාලා බලන්න යනවා මෙතනම තියලා. ඕම රැඳිලා ඉන්න. නියම් බඩු. මෙතනම තියලා කාලා යන එක තමයි ආස. මල්ලි තුට්ට දාමුකෝ බා. අම්මේ ටිකක් දාන්න අම්මගේ අතින්. යොදේ තමයි මං ආස කොට. සමහර කන්නේ නැහැ නේ. ඕ ෂා යොදෙත් නියමට තියනවා නේද? කීයද තමයි ඔක පුදවන්න ගත්තේ? මේක මම මුහුන් දානකොට නම් 12ට විතරයි. අර මේකට දානවනේ අර මොනවද? මුහුන්ද මොනවද? මුහුන් කියන්නේ මොනවද? මේ යොදේමද? නෑ. ඊයේ කිරි හට්ටියේ මුදවනවනේ. ඕ. ඊයේ මුදවන කිරි හට්ටියේ මේ වගේ ඉතුරු කරගන්නවා අපි. කිරි හට්ටියක්. ඔව්. හරි. ඉතුරු කරගෙන ඒකෙන් පොඩ්ඩක් දිය කරලා අරගෙන මේ අද වක්කරනේ වල දානවා ඒක. දානවා. ඒකේ තියෙන මේවා තමයි ඊට පස්සේ ඒකෙන් තමයි හැදෙන්නේ. හරි. හරි මේ නම් බොහොම ස්තුතියි. ඕම දෙන්න. හරි. නෑ කමන්නේ. ඉඳ ගන්න ඕනේ. ඉතින් මේ බාන්න. මේම කන්නේ ඉතින් ගමටම එන්න ඕනේ. නැත්නම් මේ. ඔව්. ගමට ආවත් තමයි. සිරියාවන්ත අම්මා කෙනෙක් මේ ඉල්ලපු ගාම සීනි ටිකුත් ගෙනල්ලා දුන්නා. ෂා. යෝගට් වගේ. හන්දෑවේ 6 විතර වුණා නම් තාත්තේ කොහොමද හයිබෙනවා කිව්වේ. තව හයි වෙනවනේ. හට්ටි කීයක් විතර හදනවද මේ දවසට? අපි ඒකද එච්චර මොළුවක් නැහැ. ඕගොල්ලෝ නම් මොකක්ද යන්නේ? අපි විශ්ව මීකිරි. විශ්ව මීකිරි හම්බේ ගමු. හරි දුප්පත් විදිහට කරගෙන යන මිනිස්සු. ඉතින් අපි 68ක් විතර තමයි මේ 68යි 8ක් විතර දවසකට පොඩි සුළුවට කරගෙන යන්නේ. ඒ කරන එක සුපිරියටම කරනවා. නැත්තම් කඩවල වලට දාන්න පුළුවන්. ඔව්. දැන් මම අරම තමයි සමහර වෙලාවට අපේ ලේබල් එක වෙන එකකට මාරු කරොත්. ඔව්. එතකොට අපේ අර ඔව් ඒක. ඕගොල්ලෝ ලේබල් එක ගහලා දෙන එකම හොඳයි. ඔව් අපේ නමය ගත වෙන්නේ. ඔව් ඒකත්. එහෙනම් අපිට තව එකක් දෙන්න. දැන් කුසියේ බාබිකියු එකට අවශ්‍ය දේවල් ටික පිළියෙල කරන ගාම ඉන්නේ. ඊට අමතරව අපි බත් ටිකුත් ලිපේ තියාගෙන මේ එළවලු ටිකුත් තඹ ගන්න යන්නේ කෑමට. ඊට අමතරව පළතුරු එහෙම තියෙනවා. මේ දැන් රෑ කෑම ඒවා. මේගොල්ලෝ කොහොමද බයිට් වර්ග අරන් මනම් තියනවා කියලා. බලමු. ඉතින් යක්කේ මේක ඇවිල්ලා මේ අර බාබිකියු එකට දාගන්න නේද? මාළු වලට අත ගා ගන්නයි, මස් වලට අත ගා ගන්නයි නේද? බාබිකියු සෝස් එක වගේ. සා නියමන තියෙනවා. ඔය බලන්න. මේකට දාලා තියෙන මිරිස් අනම්මනම් සෝස් සීනි මේ ටික නේද? ඒ ටික. ඉතින් මේ අක්කා මම හදන්නේ මේ අපේ එළවලු ටික තම්බ ගන්න හදනවා නේද? ඔව්. එළවලු ටික තම්බ අරගෙන බටර් දාලා මැරිනේට් කරලා ගන්නවා. හරි. එහෙනම් අපි මේගොල්ලන්ට මස් වලට මාළු වලට මේක ගානකොට බලමුකෝ. ගාලා ටිකක් වෙලා තියන්න ඕනේ නේද? ඔව්.
ඉතින් මේ පාන් පෙති ටික කපා ගන්නවා garlic butter bread හදා ගන්න. ඒ කියන්නේ සුදු ලුණු දාලා හොඳට paste එක දාලා butter එක දාලා ගින්නට දාලා ගන්නවා ටික charcoal එකට දාලා grill කරලා වගේ. ඔක තව මේවා වෙන්න ඕනේ නේද අක්කේ? හැදෙන්න ඕනේ. තමයි නේද? පොඩි කියන්නේ. ඔව්. උලම් පාර සැරයි අද. දැන් මොනවද කරන්න යන්නේ? කරන්න යන්නේ මේකෙන් දාලා මේ අත ගාලා මේකෙන් අත ගාලා පැත්තකින් තියලා තියෙනවා. හරි. තියලා හරි. එන කරුඹා. දැන් බෑන්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ. ආයි කොළඹින් නම් ඇවිල්ලා තියෙන බෑන්ඩ් එක. ඉතින් දැන් මේ මාළුවා මේවා කරගන්නවා නේද? මාළුවට හොඳට මේ බාබිකියු ටික මේවා කරගෙන අත ගාගෙන මැරිනේට් කරගන්නවා. මේ පේනව නේද? ලොකු මාළු. මස් මාංශ ගන්න නැති කෙනෙක් තමයි ඉතින් මේ වැඩේ කරන්නේ. නේද? අපිටත් පව්. අපේ කවුඩලි අධිපතිතුමා තමයි පළතුරු ටික එහෙම කපන්නේ. ඉතින් යාගේ සංකල්පයක් තමයි මේක. නේද? පළතුරු. එන මිනිස්සුන්ට පළතුරු සෑහෙන දෙන්න ඕනේ කියලා. ඒ ඇස්සේ අපේ බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරා නේද? ප්‍රැක්ටිස් කරනවා. සුපිරියට ගහනවා ක්ලැරන්ස්ගේ සින්දුවක් එක්ක මම දැක්ක අහගෙන. ඉතින් දැන් මේ බටර් එකට එලෝටිය දාගත්තා නේද අක්කේ? හරි. දැන් මේක අපි කලවම් කරන්න. කලවම් කරගන්න ඕන. ලේසිම විදිහ තමයි මේ හැන්දෙන් කලවම් කරනකොට පොඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේක ලේසි. හරි. හරි ඔය තියෙන. හරි. කලවම් කරන්න තියෙන්නේ හොඳට නේද? පොඩ්ඩක් ලිපොඩින් තියලා. ඒක සුවඳයි හොඳට. දැන් චුට්ටක් ලිපොඩින් තියලා. බාලගමු. අපි කොහොමද වනාවද? බාබිකියු කී වැඩිත් නැගලා යනවා දැන්. තනික මේව වෙනව නේද? නෑ ඉස්සෙල්ලාම බාරදී මේව වෙලා තිබ්බේ නෑ. ලස්සනට ගහනවා නේද සින්දු ටික. දැන් මේ මාළුව හොඳට රෝස්ට් වෙගෙන ඉන්නේ. මේක හැදිලා. බලන්න අපිට අරොත් මෙයාට ගන්න රෝස්ට් එක. මේක ටිකක් තියෙනවා. ඔව්. දැන් එක බෑවත් කමන්නේ. මදනලේ හමයි තිරුවවරට ගිය කලියේ ආඳුරුයි අහසේ දක්නට නැතේ තරු එළියේ
පිරිසක් ඇවිත් ඇත මෙතනට කවුදලියේ. ඉතින් අපි බෑන්ඩ් එක ඉතින් මල්ලි ඔයගොල්ලෝ කොයි මොකද්ද මේ කොයි ඉඳන්ද ඇවිල්ලා තින්නේ? මේ මල්ලි නම් හැමතැනම සෙල්ලම් කරන එක්කෙනෙක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුණු ඉතින් හොඳ වැඩෙක් තමයි. ඉතින් මේගොල්ලොත් ඒ වගේ තමයි. මම අහගෙන හිටියේ මේගොල්ලෝ ප්‍රැක්ටිස් කරනකොට එම හොඳට ගහනවා සින්දු ටික. ගිටාර් එක තියෙන තැන ඉතින් අනිවාර්යෙන්ම ඉතින්නේ. අනිවාර්යෙන් ලස්සන සින්දු තමයි ගිටාරයක් තියෙනවා කියන්නේ. එහෙනම් අපි සින්දුවක් ගහමුද? ඉතින් දැන් මේ කට්ටිය පොඩි සප්පායමක් වෙන්න යන්නේ. බඩිත් බඩගින ඉන්නේ. අද හොඳ බාබිකියු එකක් එහෙම දාලා තියෙනව නේද කැප්ටන්? ඔව් අද හොඳ හොඳයි. මොකද? Hãy subscribe cho kênh Ghiền Mì Gõ để không bỏ lỡ những video hấp dẫn.
Ya, baba ikan dia dari. පිට ඉන්වයිට් කරන හැමෝටම නේ. ඔව්. එන්න කියලා. එක්ස්පීරියන්ස් එකක්. කැම්ප් බීම නියමයි. ඔව්. හොඳ සර්විස් එකක් තියෙනවා. හරි පහසුයි. ලස්සන තැන. ළඟ පරිසරය. නිදහසේ ඉඳලා යන්න එන්න. හොඳ තැනක්. ඔව්. කවුරුලි අධිපතිතුමා මොනවද කියන්න තියෙන්නේ? මේ වෙලාවේ කනවා සුට්ට බිසි. ඕන අද දවසෙන් බඩගින්න වගේ ඉන්නේ. ඉතින් යාළුවනේ මාත් පොඩි කුකුල් මස් කෑල්ලක් රස බලනවා. සුපිරි එකක්. චිකන් වින්ග්ස් එක නියමට දෙනවා. වින්ග් එක හොඳට දම්බිලා තියෙනවා. හරි ගාන. ඉතින් මෙයා මොකද දැන් කනවා. කාලා ආයි අපි සංගීතය පටන් ගමු. මොකද හිතන්නේ කවුඩලිය ගැන? ඕඩි අතර හොඳයි නේද? කවුඩලිය හොඳයි නේ? ෆැමිලි පහින්න කියාපු දැන් දැන. කියන්නේ මේ අපිට දැන් පවුලේ කට්ටියට 16 සතුටු වෙන්න. ඔව්. හොඳ තැනක්. හොඳ දැනක් හොඳ දැනක්. ඉතින් කිසිම මේ නිදහස් හැම පැත්තෙම ඔව් හැම පැත්තෙම නිදහස්. අම්බිකම ඉතින් තියෙන්නේ මේ තැන තමයි දැන සුපිරිම තැන. සුපිරිම තැනක් ඔව්. තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට නිදහසේ අසතුටු වෙන්න. ඔව් ඒක. ඔව්. යාම ටිකක් සුපිරි නේ? ඉතින් කෑමවල ක්‍රෙඩිට් එක මෙයාට තමයි යන්න ඕනේ කවුද අපේ? කවුඩලිය අධිපතිතුමාට. පොඩි. ඉතින් යාළුවනේ දැන් වෙලාව මං හිතන්නේ 12ත් කිට්ටු වෙලා. ඉතින් අපි තව සිද්ධු ටිකක් කියන්න ඉන්නේ. මේ ඉතින් අද රාත්‍රිය නිින්ද නැති රාත්‍රියක් වෙයි කියලා හිතනවා. මේ රැඳිලා ඉන්න. ලස්සන සිද්ධු ටිකක් කියනවා. Yeah.
මෙන්නා උදරස් රසම අපි දිව වරුණා සීත පාරුවේ හිතාගන්න කියලා බැලුවේ මේ අස්සන සින්දු ටිකක් අපි කිව්වා මේ හෙට උදේට හම්බෙමු. ඉතින් හෙට උදේට කිරිබට්ටියක් කාලා මාත් යන්න ඕනේ. පොඩි කැවිලි මේසින් තියෙනවා. ටැස්ටි කරලා මේක. තියෙන. good night. හෙට උදේට හම්බෙමු කට්ටියම. good morning යාළුවනේ. ඉතින් පාන්දරම නැගිටලා මේ කිරිබත් හදනවා මේ නැන්දලා. පේනවද? ඔන්න කවුඩලියේ සර්විස් එක ඕක තමයි. නේද? ඔව් මහත්තයා. ඉතින් පාන්දරම නැගිටලා මේ දැන් කට්ටියට කිරිබත් මේසි පිළියෙල කරනවා. පොල් ගාලක් ඉවරයි මම නැගිටිද්දි. ඉතින් කිරිබට්ටියක් කාලා අපි කවුඩලියෙන් පිටත් වෙමු. දැන් මේ කිරිබත් එක ලිපේ තියන්න යන්නේ. ඉතින් උදේ පාන්දරම කුස්සියට ඇවිල්ලා ඉතින් අම්මා මතක් වෙනවා ඒ කාලේ අපි ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා. නේද? ඔව් අපේ අම්මලා පාන්දරම නැගිටලා අම්මා මතක් වෙනවා කුකුලා කෑ ගහනවා. දැන් මේ කිරිබත් එකට පොල් මිරි කරනවා නේද අක්කේ? පොල් කිරි කීයක්ද උතන? පොල් දෙකක්. හාල් කිලෝ එකමාරට පොල් කිරි දෙකක් නේද? දෙකක්. ඒක නේ හොඳ කිරි රහ තියෙන්නේ. හැබැයි අපේ නම් තවත් තියෙනවා මාස්ටර් එහෙම. එහෙම නේද? ඕ ඒවා රැකෙන්න ඕනේ නැත්නම් ඉතින් අපේ ඔක්කොම ඉවරයි. දැන් ඔය මලගෙදර අපිට කියලා අනන්‍යතාවයක් නැති වෙනවා ඉස්සරහට. ඔව් මලගෙදර තිබුණාක අපි අර අක්කා මං එයාට ඉතින් ඒත් මේ පොඩි එකක් සිස්සත්තනේ පාන්දරම කිරිබත් අදලා බුදුන් අන්දවලා ඒ ටික කරලා තමයි පිටත් කරේ. ඔව් මේ අක්කා ඉතින් හැම දෙයකම උදව් වෙනවා. මලගයක් වුණත් මේ අක්කාගේ අතින් තමයි මේ කැවිලි ටික ඔක්කොම හැදෙන්නේ දානවල වලට. ඉතින් දැන් මේ දැන් හදලා තියෙන අද දානයක් තියෙනවා. ඉතින් ඒකට අක්කාගේ ගානේ කැවිලි ටික ඔක්කොම හදලා තියෙනවා. එහෙම තමයි ජීවත් වෙලා ඉන්නකම් හොඳට ඉන්න ඕනේ නේද අක්කේ? නෑ මහත්තයෝ. ඒ සුද්දා උදව් කරගෙන නේද? ඒකනේ. ඉතින් දැන් කිරිබත් එකට අපි කිරි දාගන්න යන්නේ නේද අක්කේ? ඔව් කිරි ටික දාගන්න. මේකට ලුණු කලවම් කරලා තියෙන්නේ. ඔව් කිරි වලට අතුරු ගමන කරා. මත් ඒකට දාලා තියෙන්නේ නේද? සූදේනෝ. හොඳට මේ ඕන. දැන් මේ කිරිබත් එක දාන්න ලෑස්ති කරගන්නවා වට්ටිය. කෙසෙල් කොළ ටික කරලා දාලා. කිරිබත් එක බෑවා. කැවිලි වර්ග මොනවද අක්කේ තියෙන්නේ මෙතන මේ මොම් කැවුන් තියෙනවා. මොම් කැවුන් තියෙනවා අනිත් එක අතිරසයි තියෙනවා මේ තලගුලි තියෙනවා නේද? ඔව් තල කැරලි. තල කැරලි. ඔක්කොම මං හදාපුවා. ඒකනේ. කිරිත් හොඳට වැටලා තියෙනවා නේද?
රස තමයි බලන්න ඕනේ. ඕ. සුවඳයි. ඉතින් යාළුවනේ කිරිබත් එකේ හොඳම හරිය තමයි අඩි අල්ලපු ටික. අක්කේ මම චුට්ටක් දෙන්නකෝ අතට. චුට්ටක් දෙන්න. මේ කිරිබත් එකේ හොඳම හරිය. රසයිද කියලාත් අහනවා. සුපිරි. එහෙනම් බොහොම ස්තුතියි කිරිබත් එකක් නියමයි ආ. අඩි අල්ලපු ටික තමයි මම කන්න යන්නේ දැන්. ඔය දෙයියෝ හොඳට පැංගිරි තිබ්බා. සුවඳේ බෑ. අලුතෙන් මැටිච්ච. ඔව් නේද? අලුතෙන් වැටිච්ච නේද? එනේ ඉතින් දැන් කන්නයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මොකද දැන් කිරිබත් කැල්ලක් කන්න යන්නේ. කිරිබත් එක නම් සුපිරියටම තියෙනවා. කිරිබත් කැල්ලක් කන්න යන්නේ. කිරිබත් එක සුවඳ. කියලා වැඩක් නැහැ. ඉතින් ඕගොල්ලෝ මේ වගේ කාලවිල එන්න කවුඩලියට. ඇවිල්ලා කිරිබත් කාලකුත් කාලා රැට හොඳට විනෝඩ වෙලා යන්න පුළුවන්. එහෙනම් අපි දැන් කාලේ යන්න ඕනේ. කොහොම රැඳලා ඉන්න. ඉතින් යාළුවනේ ඔන්න ඉතින් මාත් දැන් කවුඩලියෙන් පිට වෙන්න යන්නේ. ඉතින් ඊ රාත්‍රියේ ලස්සන රාත්‍රියක් වුණා. කාලා බීලා ඔක්කොම කරලා මේ ලස්සන සංගීතයක් අපිට රස විඳින්න හම්බුණා. ඉතින් එහෙනම් අද සමුගන්නවා. travel with Sydney බලන්න, like කරන්න, subscribe පාරකුත් දාන්න, චුට්ටක් views ටිකක් ගන්න අපිට. තව එක්කෙනෙකුට බලන්න share කරන්න. එහෙනම් යාළුවනේ අපි ගියා.